welcome to my channel. ඉතින් ඕන්න මම මේ කරන පළවෙනි vlog එක මම ඊතර විස්තර කියලා ඊළඟ vlog එකේ අද අපි චුටි trip එකක් කරලා තියෙනවා. ඔයාලා දන්න කිසි තරක් නේද බලන්න මොකක්ද කියලා. So enjoy my video. ඉතින් guys ඔන්න දැන් අපි ෆොටෝ ටිකක් ගැහුවා. දැන් ඉක්මනට අපි යනවා. උඩ තව එකක් තියෙනවලු අපි ගිහිල්ලා නැහැ ඒක බලන්න. මම යමු මාත් එක්කම. ඉතින් යාළුවනේ ඔය ඈතින් පේන කොත්මලේ සෑය. අපි දැන් ඉන්නවා අරලා ෆොටෝ ගහලා ඉවරලා. ඉතින් බෝයලා ඉන්නේ. guys දැන් අපි රජපිහිලට යන්නේ. රජපිහිලට ගිහලා හම්බෙන්නම්. bye. අපි දැන් ආව රජපිහිල තින්ටට. මාර ලස්සන පැත්තක්. පනිකර කුඹුරු. ඉතින් යාළුවනේ මෙතන ගොඩක්ම තියෙන්නේ කුඹුරු. අර පේනවා නේද? ඒ ගෙදර වලට මතකද? ඒක තමයි නීලපබලු ටෙලිග්‍රෑම් එක ෂූට් කරපු ගෙදර. මෝදුවන ලෝචනා ස්වප්න මතමානේ. ඉතින් යාළුවනේ අපි මේ යන්න හදන්නේ රජපිහිල බලන්න. රජපිහිල ළඟට පේන view එක තමයි මේ තියෙන්නේ. අපි ගත්තා ඉස්. දැන් තමයි රජපිහිල ළඟ ඉඳන් ආයෙත් ආවේ කොත්මලේ ජලාශ නරඹුම් මැදිරිය ළඟ තමයි අපි ඉන්නේ. දැන් අපි දවල්ට කණ්ඩා යන්නේ. අපි කාලේ ඉන්නේ. දැන් අපි ආයෙත් යනවා කොත්මලේ ඩෑම් එක බලන්න. අපි ඉස්සරම උඩ එකටනේ දැන් යන්නේ පහළ තියෙන එකට. මම ඩෑම් එකට ගිහලා හම්බෙන්නම්. බයි බයි. අපි ආයෙත් උඩට ගිහලා පළරෙන්න ගොල්ලෝ ඩෑම් එකට යන්නේ. දැන් යන්නේ කොත්මලේ මහා සෑය බලන්න. ගිහිල්ලාම සෙට් වෙමු. කොත්මලේ සෑය ඇතුලේ වීඩියෝ කරන්න හොඳ නැති නිසා මම වීඩියෝ කරේ නැහැ යාළුවනේ. ඉතින් යාළුවනේ මට ඩෑම් එක ඇතුලට යනවා වීඩියෝ කරන්න අමතක වුණා. ඒකටත් so sorry. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා වැරදි ගොඩාක් ඇති. ඉතින් මම ඊළඟට දාන වීඩියෝ එකට ඒ වැරදි හදාගෙන ලස්සන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔන්න දැන් ඔයාලට කොත්මලේ ඩෑම් එකේ ෆොටෝස් ටිකකුත් වීඩියෝස් ටිකකුත් මම පෙන්නුවානේ. එහෙනම් මම හිතුවා අදට vlog එක end කරන්න. ඉතින් මගේ vlog එක හොඳයි නම් ඔයාලා කැමති නම් මාව subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න. ඒ වගේම මට ලස්සන කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. bye.